ආරංචි 17 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ ඉඳලා පල්ලෙහාට කතා කරනකොට මෙතන අපිට පෙන්නනවා කුෂ්ඨ රෝගීන් 10 දෙනෙක්. හරි. යේසුස් වහන්සේ ගමනක් යන්න ආවා. සමාරිය කියන ගම මැදින් යන්න ආවා. ඒ යනකොට ඈත ඉඳලා කුෂ්ඨ රෝගීන් 10 දෙනෙක්. මේ කුෂ්ඨ රෝගීන් කියන්නේ අපි මේ හිතන මේ කුෂ්ඨයක් නෙමෙයි. මේ මොනවාද මේ කාලේ තිබ්බ දරුණුම ලෙඩේ තමයි ලාදුරු කියන්නේ ඒ කුෂ්ඨය හැදුනහම මොකද්ද වෙන්නේ? ඇඟිලි හැලෙනවා. එතකොට යුදෙව් සම්ප්‍රදායේ තියෙනවා මේ වගේ කුෂ්ඨයක් හැදුනහම යම් කුෂ්ඨයක් ඒ කියන්නේ ලාදුරු වෙන්න ඕනේ නැහැ. කුෂ්ඨ රෝගියෙක් වුණොත් එයාව කඳවුරෙන් පිටත තියන්න ඕනේ. එයාවේ ගමෙන් අයින් කරන්න ඕනේ. ඒගොල්ලන්ට වෙනම නවාතැනක් දෙන්න ඕනේ. දැන් ඒගොල්ලන්ට සමාජයෙන් කොන් වෙනවා. දැන් මේ 10 දිනක් ඒ වගේ කොන් වෙච්ච දා. ඒ 10 දිනක ජීවිතේ මිනිස්සු ළඟට යන්නේ නැහැ. ඇයි කොන් කරලා තියෙන්නේ? ලෙඩ්ඩු කරදරකාරයෝ මේගොල්ලෝ ළඟට ගියොත් අපිට අපිරිසිදුයි මේගොල්ලෝ පිරිසිදු නෑ මේගොල්ලෝ අපවිත්‍ර වැඩි මේගොල්ලොත් එක්ක අපේ සමාජෙ ගැටෙන්න බෑ එයි මේගොල්ලෝ ලෙඩ අය මේගොල්ලන් කුෂ්ඨයක් තියෙනවා අපේ ව්‍යවස්ථාවේ තියෙන මේගොල්ලන් අපේ නගරෙන් අයින් කරන්න අපේ සමාජයෙන් අයින් කරන්න එදා ඕක තමයි තිබ්බ සමාජය ඒ සමාජය තුල මේගොල්ලන් අයින් කළ වෙනම ගමකට දැම්ම වෙනම තැනක තියලා වෙනම ගෙදරක තියලා වෙනම නවාතැනක තියලා තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒගොල්ලෝම උයාගෙන කාලේ ඒගොල්ලෝම තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. සමහරක් අය ඇඟිලි වැටෙනවා, සමහරක් අය නාය වැටෙනවා, කන වැටෙනවා. ඒ වගේ මේ ලෙඩේ හැදුනා මෙහෙමයි කොටසෙන් කොටස වැටෙනවා. මේ වගේ 10 දින මේගොල්ලෝ ඉන්නේ මූණ විතරයි පේන්නේ පොඩ්ඩක් අරගෙන ඉන්නේ මුළු ශරීරේ වහගෙන ඉන්නේ. ඒගොල්ලෝ අතේ බෙල් එකක් තියෙනවා. ඒගොල්ලෝ එනකොට ඈතින් ටිලින් ගාලා බෙල් එක ගහන. ඒතකොට දන්නවා මිනිස්සු අයින් වෙනවා. මේගොල්ලෝ එනකොට. ඇයි සමාජයෙන් කොන් කරපු සෙන්ගා. ඒ වගේ අය 10 දෙනෙක් දැන් මේගොල්ලෝ යන්න ලෑස්ති වෙන තැනකට යනකොට යේසුස් වහන්සේ මේ ගම මැද්දෙන් එනවා. මේගොල්ලන්ට ආරංචි වෙලා තියෙන යේසුස් වහන්සේ කියන්නේ බොහෝ බල සම්පන්න මිනිසෙක්. යේසුස් වහන්සේ කියන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පුත්‍රයා. එයා කතා කරනකොට රෝගීන් සුව වෙනවා. මේ කතාව යන්නේ නැති මොකද මේ සමාජය තුල හරි ඉක්මනට ලැබුගින්නක් වගේ පැතුරුණා යේසුස් වහන්සේ ගැන. යේසුස් වහන්සේ යේසුස් වහන්සේ ළඟට ගියාම කරුණ නැගිටිනවා අන්ධයන්ට පෙනීම ලැබෙනවා මීමැස් පුංගර රෝගීන් සුව වෙනවා බොහෝ දේ සිද්ධ වෙනවා එතකොට යේසුස් වහන්සේ ගැන ආරංචිය මේගොල්ලන්ට ගිහිල්ලා මේගොල්ලෝ යේසුස් වහන්සේ ඈතින් එනවා දැකලා කෑ ගහලා කිව්වා ආචාර්යනි වහන්සේ අපිට කරුණා කරන්න අපිට උදව් කරන්න එතකොට යේසුස් වහන්සේ නැවතිලා හැරිලා බලලා කියනවා උඹලා පවිත්‍ර වෙන්න. යේසුස් වහන්සේ වැඩි දඟලන්නේ. යේසුස් වහන්සේ එක වචනය කියන්නේ උඹලා පවිත්‍ර වෙන්න. අද දවසේ අපේ ජීවිතත් එහෙමයි. අපිවත් සමාජයෙන් කොන් කරලා තියෙන්නේ. අපිවත් සමාජෙ පිළිගන්නේ නැති වෙන්නේ නැති. අපේ ජීවිතත් අපි මිනිස්සු අපිව එහාට කළා අපිව ඈඩ් කළා අපේ ජීවිතේ අපි වැටෙනකම් මිනිස්සු බලාගෙන ඉන්නේ. අපේ ජීවිතවල අපිට ප්‍රශ්න පිට ප්‍රශ්න එනකොට තමයි අපි එක දවසක යේසුස් වහන්සේ වාගෙන ගියේ. අපේ ජීවිතේ අපිට එපා වෙලා තිබ්බ දවසක තමයි අපි යේසුස් වහන්සේ හම්බෙන්න ගියේ. අපේ ජීවිතේ අපිට අරමුණක් නැතුව තියෙනවා තමයි යේසුස් වහන්සේ ගැන දැනගන්න හම්බුනේ. එක්කෝ ලෙඩක් වෙන්න පුළුවන්, එක්කෝ ගෙදර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, එක්කෝ පවුලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නැත්නම් ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ හැමදේම අපි වැටිලා ඉන්නකොට තමයි අපි කොන් වෙලා ඉන්නකොට තමයි යේසුස් වහන්සේ අපි දැක්කේ. එදා යේසුස් වහන්සේ දැකලා අපි කිව්වා වගේ තමයි මේ මිනිස්සු කිව්වේ අනේ අපිට කරුණා කරන්න. අපිත් ඒ වගේ අපි නැතුව අපේ සියලු දේ තිබ්බනම් අපි යයිද යේසුස් වහන්සේ වගේ. අපේ හැමදේම හරි ගියලා තිබ්බනම් අපි යයිද යේසුස් වහන්සේ වගේ නෑ. මේගොල්ලෝ යේසුස් වහන්සේ ඒගොල්ලන්ගේ අඩුපාඩු ගැන දැකලා තමයි මේගොල්ලෝ යේසුස් වහන්සේ. අද දවසේ අපිත් එහෙමයි මිනිස්සු. ඒ යේසුස් වහන්සේ අපි හොයන්න ගියේ අපේ තිබ්බ ප්‍රශ්නෙන් අපිට නිදහස් වෙන්න. අපේ තිබ්බ කරදරෙන් අපිට ගැලවෙන්න අපේ ජීවිතේ අපිට යන්න තියෙන මාර්ගේ හරි මාර්ගයක යන්න ඕන නිසා තමයි අපි යේසුස් වහන්සේ වාගෙන ගියේ. හැබැයි එදා යේසුස් වහන්සේ ඉන්නට කිව්වා පවිත්‍ර වෙන්න. අද දවසේ අපිට යේසුස් වහන්සේ අපි ඔබ පළවෙනියම ආපු දවසේ යාඥා කරනකොට දෙවියන් වහන්සේ ඔබ පවිත්‍ර කරා. ඒ කොහොමද පවිත්‍ර කරේ? උන්වහන්සේගේ ලේ කර්ම කොටගෙන. යේසුස් වහන්සේ කල්වාරි කුරුසියේ වැගිරෙව ලේ වලින් අපිව පවිත්‍ර කරා. ඒ පවිත්‍ර වීමත් එක්ක අපේ ප්‍රශ්න විසඳෙන්න ගත්තා.
අපේ රෝගේ විසඳු අපේ රෝගේ සුව වෙන්න ගත්තා. අපේ ගෙදර සමාදානය ඇති වෙන්න ගත්තා. අපේ ආර්ථිකය හොඳ වෙන්න ගත්තා. අපිට යන තැන අපිට ජය ලැබෙන්න ගත්තා. අපිට සමහර කාටික ඒත් ඉතින් පස්සේ තාම අපිට ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති වෙන්නේ තියන්නේ නෑනේ. අපි කොච්චර නාලකින් තිරි දූවිල තියෙනවනේ. දූවිල නැති වෙන්නේ නෑනේ. ඒක තමයි අපි අතුල්ට වෙලා සබංගල මූණ හොදගන්නේ. ඒ වගේ තමයි. ඔබ ප්‍රශ්නයක් එනකොට ඔබ ඒස්වංශලකට ගිහිල්ලා ඔබ කතා කරන්න. ඔබේ ප්‍රශ්න විසඳන්න. අපි මේ ටික අපි උගන්වන්නේ ඒක යාඥා. යාඥා කරනකොට දෙවෙනිවස ඔබේ යාඥාට පිළිතුරු දෙනවා. දැන් මෙදා මේ රෝගීන් 10 දෙනාට පවිත්‍ර වෙන්න කිව්වා. එතකොට මේ දේ වචනේ කියනවා මේ රෝගීන් 10 දෙනා යද්දී පවිත්‍ර වුණා. 10 දෙනාම සුව වුණා. ඒ ස්වංශ එක වචන මාත්‍රයක් ඇති බොහෝ සිංගක් සුව. මේ බොහෝ ප්‍රශ්න සුව වෙන එක වචනයක් ඇති. එක යාඥාවක් ඇති. ඒකයි අපි ළඟ පිළිකාවල් සනීප වෙන්නේ. ඒකයි බඩේ ගෙඩි සනීප වෙන්නේ. ඒකයි පපුවේ හෘද වස්තුවේ තියෙන කොලෙස්ටරෝල් සුව වෙන්නේ. සීනි සුව වෙන්නේ ඒකයි. ඇයි? එක වචන මාත්‍රය යේසුස් වහන්සේ. විශ්වාසයෙන් ඇදහිල්ලෙන් කතා කරන දේ සිද්ධ වෙනවා. ඉතින් එදා යේසුස් වහන්සේ කිව්වා වගේ මේ කුෂ්ඨ රෝගීන් 10 දෙනාම පවිත්‍ර වුණා. හැබැයි ඉතින් එක මිනිස්සෙක් තමන් සුව වුණා කියලා දැකලා ඒ මිනිස්සේ හැරිලා මේ ඇඳුම් ඔක්කොම ඈඩ් කළා කෑ ගහලා කිව්වා ස්වාමීන් ආචාර්ය වහන්සේ මම සුව වුණා. එක්කෙනයි සාක්ෂි දෙන්නේ. එක්කෙනයි කිව්වේ අද ඔබත් තියෙනවා. ඔබ හරි වාසනාවන්ත. ඇයි දන්නවද? ඔබේ සාක්ෂි තුල දෙවියන් වහන්සේ ඔබ තෝරගෙන තියෙන නිසා. ඔබ සාක්ෂි දරනසෙනගක් වෙලා තියෙන නිසා. ඔබේ සාක්ෂි තුල ජීවත් වෙන නිසා. යේසුස් වහන්සේ අහනවා ඉතුරු 9 දිනක් සනීපුණා නේද? ඔයගොල්ලෝ බලන්න අපේ පල්ලියට කොච්චර සෙනගිනවද? වැඩේ කරගෙන කී දෙනෙක් මාරු වෙනවද? කී දෙනෙක් යනවද? කී දෙනාද ස්ථීර වෙලා ඉන්නේ? කී දෙනෙක් තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් එනවද පල්ලියට? අපේ ප්‍රශ්නේ අපේ රෝගේ සුව කරගන්න අපිට මේක ඉඩ දෙන්න අපිට මේක සුව කරන්න අපිට මේක කරන්න කියලා එනවා. සුවය ලැබෙනවා. ඊට පස්සේ සද්දනෝක පැදුරටත් නොකිය යනවා. ඕකේ දත් තිබ්බා. අදත් ඒ වගේ. එදත් එහෙමයි අදත් එහෙමයි. වෙනසක් නැහැ. ඒක නිසා අපි කලබල වෙන්නේ නැහැ. හැබැයි ස්ථීර වෙන සෙනඟට වෙන්න ලැබෙන ආශිර්වාදය. යේසුස් වහන්සේ අහනවා "ඕ ඉතිරි 9 දෙනා පිට ජාතිකයෙක් වෙච්ච ඔබ විතරද ඉතුරුනේ?" දෙවියන් වහන්සේට ස්තුති කරන්න. එහෙනම් මගේ පුතේ ඔබ යන්න ඔබේ ජීවිතයේ සියල්ල සඵලවත් වෙනවා. ඔබ සුවපත් වෙනවා. ඔබේ ඇදහිල්ල ඔබ සුව කරා. අන්න ඒ වචනේ යේසුස් වහන්සේ අද දවසේ අපිට කියනවා. මොකද්ද? අපි කෙලෙහි ගුණ සලකන්න අපි යේසුස් වහන්සේ වෙතට අපි හරියට ආවා. උන්වහන්සේ අපිට කරපු දේ අපි බය නැතුව කියනවා. යේසුස් වහන්සේ අපේ ජීවිතේ කරපු දේ අපි සමාජෙ ගිහිල්ලා කතා කරනවා. යේසුස් වහන්සේ මාව සුව කරා, මාව වෙනස් කරා කියලා. අන්න එතන තුල ඔබේ ජීවිතේ තව තවත් ආශිර්වාද ලැබෙනවා. අර 9 දෙනා ඒ රෝගී සුව වෙලා අපි දන්නේ මොකද උනේ කියන එක. සමහර විට ආයි රෝගේ එන්නත් පුළුවන්. ආයි නැත්නම් ජීවිතේ විනාශ වෙන්නත් පුළුවන්. හැබැයි ඒක ස්ථීරව අල්ලගත්ත මිනිසයාගේ සුවය ස්ථිරයි. සමාදානය ස්ථිරයි. ජයග්‍රහණය ස්ථිරයි. මේ ගමන යන ඔබගේ ජීවිතය ස්ථිරයි. ඔබ ක්‍රිස්තුස් වහන්සේට එක්ක යන ගමන තුල ඔබ ජයග්‍රහණය ලබනවා. ඒක පරාද කරන්න බෑ. හැබැයි නමුත් අර 9 දෙනා අපි දන්නේ මොකද? ඒ නිසා පල්ලිය අපිට එනවා යනවා. ස්ථීර වෙන මිනිසයා සදාකාලික ආශිර්වාද ලබනවා. ඒ මිනිසා සදාකාල ජීවනයේට යන්න යනවා. අර මිනිස්සයා ටික කාලයයි වැඩේ කරගත්ත අමාරු වුණා. අන්තිමට සුවයක් නෑ. ආයි තව ටික දවසක් යනකොට අනේ මට මේ ලෙඩේම ආවා. මං ඒ පල්ලියටත් ගියා, ඒ තෙන්ටත් ගියා, ඒ සභාවටත් ගියා. මට තාම සුවේ නෑ. ඕක කියනවා. ඇයි? ස්ථීර පැවැත්මක් නිසා. යේසුස් වහන්සේ කිව්වේ අපි ස්ථීර වෙනවා නම් අපේ ජීවිතේ කාටවත් හොරගන්න බෑ. ඒකයි යේසුස් වහන්සේ ලස්සන උපමාවක් කිව්වා. මොකද කිව්වේ? ගල මත පිහිටපු හදපු ගෙය සුළඟ හමා වැස්ස සුළඟ හමා ජලය ගැලුවලු. ඒකේ අත්තිවාරම ශක්තිමත් නිසා ඒක හැලුන්නේ නැහැ. මේකේ කඩාගෙන වැටුන්නේ නැහැ. නමුත් වැලි මත හදපු ගෙයට වැස්සාව හුළඟාව ජලය ගැලුවා. ඒකේ වැටීම සිද්ධ වුණා. ඒකේ කඩාගෙන වැටුණා. ඒකේ වැටීම බලවත් වුණා කියලා. ඒක නිසා අද ඔබ මේ රාත්‍රියේ ඔබ එක දෙයක් මතක තියාගන්න. ඔබ අද ගී හදලා තියෙන්නේ වැලි මතද ගල මතද?
ඔබේ ගේ තියෙන පර්වතය මත. පර්වතේ නම් ක්‍රිස්තුස් වහන්සේ. ඒ ක්‍රිස්තුස් වහන්සේලා ජීවත් වෙන අපි අතිශයින් ජයග්‍රාහකයි. ඔබ මේ මාර්ගය තුල ඔබ ගමන් කරනකොට ඔබ අතිශයින් ජයග්‍රාහකයි. ඔබ මගදී නවතින්නේ නැහැ. මගදී නැවතී මේ කෝච්චියේ බස් එකේ යනකොට මිනිස්සු නැගලා බැහැලා යනවා. දැකලා තියෙනවනේ අපි බස් එකේ යනකොට මිනිස්සු ඒ හෝල්ට් එකෙන් නගිනවා ඊළඟ හෝල්ට් එකෙන් බහිනවා. හැබැයි පටන් ගත්ත තැන ඉඳලා ගමනාන්තය දක්වා යන මිනිස්සු සීට් ගන්න පිළිලා ඒ මිනිස්සු යනවා. ඒ මිනිස්සු තමයි ආශිර්වාද ගන්න. ඇයි? පටන් ගත්ත තැන ඉඳලා අන්තිමට වෙනකම් මේගොල්ලන්ට හැමදේම ලැබෙනවා. ඒගොල්ලෝ ගමනාන්තයටම යනවා. හරි තැනට යනවා. නැත්තම් මගින් බැහැලා මොකද වෙන්නේ? බස් එකට නැග්ග මේ හෝල්ට් එකෙන් බැස්සොත් ජීවිතය අපරාධයි. ඒක නිසා ඔබ තෝරගත්තේ මේ මාර්ගය යන්න, ඒ මාර්ගය තුල යන්න දෙවියන් වහන්සේගේ ජීවිතේ පුදුම විදියට ආශිර්වාද කරන්න.